2024 පියවර පේපර් එකේ ඒ කොටස ගණන් ටික තමයි අපි හදන්නේ. ඒකේ පළවෙනි ගාන දෙන ගණිත අභිවහනය ගාන. ඒ කියනවා ගණිත අභිවහනයේ මූලධර්මයේ භාවිතයෙන් සියලු n අවයවයක් ඉසඩ් ධන සඳහා 7 n වෙනි බලය ඍණ 1 යන්න 6න් බෙදෙන බව පෙන්වන්න කියලා අපිට කියනවා. 7 n වෙනි බලය ඍණ 1 යන්න 6න් බෙදෙන බව පෙන්වන්න. හරි බලමු මේක. 7 n වෙනි බලය ඍණ 1 මෙන්න මෙයා 6න් බෙදනවා කියලා පෙන්වන්න තමයි තියෙන්නේ. ඒක මුලින් මොකද්ද කරන්නේ? n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්වන්න ඕනේ. n සමානයි 1 විට. එතකොට එනවා 7 පළවෙනි බලය ඍණ 1. 7 පළවෙනි බලය 7යි. 7න් එකක් අඩු වුණාම 6යි. 6 කියන්නේ 6 වරක් 1නේ. ඒ කියන්නේ n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි ඊළඟ කීයටද? n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්නුවට පස්සේ අපි කරන්නේ n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනයක් කරන එක. ඒක උපකල්පනයක්. එහෙනම් n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු. උපකල්පනය කරමු. එතකොට මොකද්ද මේ p කියන්නේ? p කියන්නේ ධන නිකිලයක්. p අවයවයක් z ධන. n සමානයි p විට. හරි. දැන් ආදේශ කරමු n වෙනුවට p. එතකොට 7 p වෙනි බලය ඍණ 1. එතකොට මොකද්ද මේ අපි කරන උපකල්පනය? උපකල්පනය තමයි මෙන්න මේ ප්‍රකාශනය කීයෙන්ද? 6 ගුණාකාරයක්. එහෙම නැත්නම් 6න් බෙදනවා කියලා තමයි අපි මේ උපකල්පනය කරන්නේ. ඒ කියන්නේ 6 ගුණාකාරයක්. එහෙනම් මම හිතනවා 7p ඍණ 1 කියන්නේ 6 කිසියම් ගුණාකාරයක්. 6යි k. එතන මොකද්ද මේ k කියන්නේ? k කියන්නේ මොකක් හරි ධන නිකිලයක්. හරි. මම මෙතන 7p කියන එක උක්ත කරගන්නවා. 7p සමාන වෙනවා මේ ඍණ 1 මේ පැත්තට ගේන්න. 6යි k ධන 1. මම මෙයා පළවෙනි ප්‍රකාශනය කියලා දාගන්නවා. හරි. n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්නනවා. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරනවා. ඊළඟ මොකද කරන්නේ? n සමානයි p ට අපි උපකල්පනය කරපු ප්‍රකාශනය භාවිතා කරලා n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්වන්න ඕන. හරි. එහෙනම් මෙන්න n සමානයි p ධන 1 විට n සමානයි p ධන 1 විට. එහෙනම් n වෙනකොට p ධන 1 ආදේශ කරමු. 7 p ධන 1 ඍණ 1. අපිට මේක තව ටිකක් සුළු කරන්න පුළුවන්. මම මේ දර්ශක දෙක මේකෙන් දර්ශක දෙකක් එකතු වෙලානේ. මට මෙයා කඩලා ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. 7p ගුණ කිරීම 7 පළවෙනි බලය. පාද සමාන දෙන්නේ ගුණවේදී දර්ශක දෙක එකතු වෙනවා. මේ තියෙන්නේ. දැන් එකතු වෙලා තියෙන දර්ශක දෙකක් අපිට ලියන්න පුළුවන් ඒ පාදයේම ගුණිතයක් කියලා. ඍණ 1. දැන් මම පළවෙනි ප්‍රකාශනයෙන් ගත්ත නේද 7p කියන්නේ 6k ධන 1 කියලා. එහෙනම් මම මේ 7p වෙනුවට ආදේශ කරනවා 6k ධන 1. ඒක ගුණ කරන්න එළියේ ඉන්නවා 7 පළවෙනි බලය. 7 පළවෙනි බලය කියන්නේ 7යි. ඍණ 1. දැන් ඔක සුළු කරවතින් 6 වරක් 7. 7 වරක් 6. 42යි k 7 වරක් 1 7යි. ඍණ 1. ඒ කියන්නේ 42යි k ධන 6. අපිට පුළුවන් නේද මෙයාගෙන් පොදුවේ 6ක් එළියට ගන්න. 6ක් එළියට ගත්තොත් දැන් ඉතුරු වෙනවා 7යි k ධන 1. එතකොට මේ k කියන්නේ මොකක්ද? k කියන්නේ මොකක් හරි ධන නිකිලයක්. මොකක් හරි ධන නිකිලයක් මේ තියෙන්නේ. එතකොට ධන නිකිලයක් 7න් ගුණ වෙලා එකක් එකතු කරවතින් ලැබෙන්නේ මොකද්ද? ඒත් ලැබෙන්නේ ධන නිකිලයක්ම තමයිනේ. නිකිලයක්. නිකිලයකි. ධන නිකිලයකි. හරි. ඒ කියන්නේ 6 වරක් කිසියම් ගුණාකාරයක්. ඉතින් 6 වරක් කිසියම් ගුණාකාරයක් කියන්නේ 6 ගුණාකාරයක්නේ. ඒ කියන්නේ 6න් බෙදෙනවනේ. උදාහරණයක් විදිහට මේ 6 වරක් 5, 6 වරක් 20, 6 වරක් 100. අන්න ඒ වගේ එකක්. ඉතින් 6 වරක් 100 කියන්නේ 6 ගුණාකාරය. ඒ කියන්නේ 6න් බෙදෙනවා. එහෙනම් අපි දැන් මේක අරගත්තේ පීඨ සත්‍ය, ඒ කියන්නේ පීඨ උපකල්පනය කරපු ප්‍රකාශනය භාවිතා කරලා. එහෙනම් මේ උපකල්පනය හරි ගියොත් තමයි මේ p ධනයකට ප්‍රතිඵලය හරියන්නේ. එහෙනම් අපි මෙතන ලියන්න ඕන n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය නම් n සමානයි p ධන 1ට ද ප්‍රතිඵලය සත්‍ය වේ. ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය බැවින්
n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය බැවින් n අවයවයක් z ධන සඳහා ප්‍රතිඵලය සත්‍ය බව මෙන්න මේ වචනේ ගණිත අභ්‍යුහණයෙන් පෙන්විය හැක. මෙන්න මේ වාක්‍ය ලියලා අවසන් කරන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි ගණිත අභියෝහණය ගානක් හදන්න තියෙන්නේ. මේ 2024 ගණිත අභියෝහණය ගාන. දෙවෙනි ගාන තියෙන්නේ මෙහිමයි. අසමානතා ගාන. එකම රූප සටහනක y සමානයි x ඍණ 3 මාපාංක හා x ඍණ 3 මාපාංක ධනයක හා y සමානයි 5 ඍණ මාපාංක x ප්‍රස්ථාර දල සටහන් අඳින්න. එනයින් මේ ප්‍රස්ථාර වලින් ආවර්ත ප්‍රදේශයේ ඍජුකෝණාශ්‍රාකාර ප්‍රදේශයේ වර්ගඵලය සොයන්න කියලා අපිට කියන්නේ. හරි. එතකොට මුලින්ම අපිට අඳින්න තියෙන්නේ y සමානයි මාපාංක x ඍණ 3යි y සමානයි මාපාංක x ඍණ 3 ධන 1 ප්‍රස්ථාරයයි y සමානයි 5 ඍණ මාපාංක x ප්‍රස්ථාරයේ දල සටහන් අඳින්න තියෙන්නේ. හරි. අපි ඔය දෙකේ ප්‍රස්ථාර මුලින් අඳගෙන ඉමුකෝ. එතකොට මේ තියෙන මාපාංක ප්‍රස්ථාර කියන අපි මුලින් මාපාංක මේ ප්‍රස්ථාර අඳින විදිය. මාපාංකය අරක් දක්වන්න වෙනවා. x ඍණ 3 මාපාංකය අරක් දක්වමු. ඒතර අවස්ථා දෙකක් එනවා. ධන අවස්ථාව, ඍණ අවස්ථාව. x ඍණ 3 ධන කියන්නේ බිඳුවට වඩා වැඩි හෝ සමානයි. ඍණ කියන්නේ බිඳුවට වඩා අඩුයි. ඒතර එතනින් එනවා x විශාල හෝ සමානයි 3යි, x කුඩායි 3යි. ඒ කියන්නේ 3 කියන අගය තමයි එතනින් එන්නේ. මෙතන මාපාංකය අරක් දැක්වුවොත් මාපාංක x නේ. ධන අවස්ථාව ඍණ අවස්ථාව x විශාල හෝ සමානයි බිඳුවයි x කුඩායි බිඳුවයි. එතනින් එන්නේ බිඳුව කියන අගය. එතකොට මෙතන තියෙනවා කොටස් දෙකක්, මෙතන තියෙනවා කොටස් දෙකක්. එතකොට මෙන්න මේ ලක්ෂයෙන් කියවෙන්නේ ප්‍රස්ථාරයේ හැරවුම් ලක්ෂය. නැත්නම් ප්‍රස්ථාරයේ හැරවෙන තැන. මේ තියෙන ප්‍රස්ථාරයේ හැරවෙන තැන යාගේ. එහෙනම් අපි දැන් මුලින්ම සලකමු මෙන්න මේ පරාසය. කියන්නේ 3ට වඩා අඩු පරාසයක් සලකමු. මේ ඍණානන්තයනේ. එහෙනම් ඍණානන්තය සහ 3 අතර පරාසය මුලින් අපි කතා කරමු. ඒ කියන්නේ 3ට වඩා අඩු අවස්ථාව. 3ට වඩා අඩු අවස්ථාවේදී මාපාංකයේ ලකුණ ඍණ. එහෙනම් මේ මාපාංකය ඍණ දාලා සුළු කරගන්න. y සමානයි මේ 3ට වඩා අඩු අවස්ථාව. ඍණ x ඍණ 3. මේ 3ට වඩා අඩු අවස්ථාවේ මාපාංකයේ ලකුණ ඍණ. එතකොට මාපාංකයක් තවත් එතන නැහැ. නිකම්ම නිකන් x ඍණ 3 විතරයි ඉන්නේ. ධන 1. ඔක සුළු කරවතින් එනවා ඍණ x ධන 3යි ධන 1යි ධන 4යි. ඔන්න ඕකේ. 3ට වඩා අඩු ඛණ්ඩාංකයක් ආදේශ කරමු 2. x සමානයි 2 විට y කීයද එන්නේ? එතකොට මෙතන එන්නේ ඍණ 2යි. ඍණ 2යි 4යි කියන්නේ 2යි. ඒ කියන්නේ 2,2. ඊළඟට යන්න අපි 3ට වඩා වැඩි අවස්ථාවට. 3 හෝ 3ට වඩා වැඩි ධනානන්තයට වඩා අඩු අවස්ථාවට යන්න. 3ට වඩා වැඩි අවස්ථාවේදී මාපාංකයේ ලකුණ ධනයි. y සමානයි x ඍණ 3 ධන 1. ඒ කියන්නේ x ඍණ 2යි. අනිවාර්යෙන් අපි මෙන්න මේ 3 කියන අගේ මෙතෙන්ට ආදේශ කරන්න ඕන. මොකද මේ ප්‍රස්ථාරයේ හැරවෙන තැනනේ. නැත්නම් ප්‍රස්ථාරයේ හැරවෙන තැන අපි මුලින් හොයාගන්න ඕන. එහෙනම් x සමානයි 3 ආදේශ කරවතින් y ට එන්නේ 3 ඍණ 2 1යි. ඒ කියන්නේ ඔබේ හැරවුම් ලක්ෂ්‍යය 3,1. 3ට වඩා වැඩි අගයක් ආදේශ කරමු. x සමානයි 4 විට. එතකොට y කීයද එන්නේ? y එන්නේ 4 ඍණ 2 2යි. ඒ කියන්නේ 4,2. ඔන්න ප්‍රස්ථාරයේ හැරවුම් ලක්ෂණය එහා තව ඛණ්ඩාංකයක් අපි හොයාගත්තා. දැන් මෙතෙන්ට යන්න. ඍණානන්තයයි බිඳුවයි අතර කොටස. ඍණානන්තයට වඩා වැඩි බිඳුවට වඩා අඩුයි. ඒ කියන්නේ බිඳුවට අඩුයි කියන්නේ මාපාංකයේ ලකුණ ඍණයි. y සමානයි 5 ඍණ ඍණ x. ඒ ඍණක් තියෙනවනේ මෙයත් ඍණයි. එතකොට ඍණයි ධන x ධන 5. ඔන්න ඕක තමයි තර ප්‍රස්ථාරය. බිඳුවට වඩා අඩු වගයක් ඍණ 1. x සමානයි ඍණ 1 විට y ට එනවා ඍණ 1යි 5යි කියන්නේ 4යි. ඒ කියන්නේ ඍණ 1,4. ඊළඟට බිඳුවට වඩා වැඩි අවස්ථාවක්. බිඳුව හෝ බිඳුවට වඩා වැඩි ධනානන්තයට වඩා අඩු අවස්ථාවක්. කියන්නේ මෙන්න මේ එහා පැත්ත. බිඳුවට වඩා වැඩි අවස්ථාවේ මාපාංකයේ ලකුණ ධනයි. y සමානයි 5 ඍණ x. ඒ කියන්නේ ඍණ x ධන 5 කියන එකයි තියෙන්නේ. බිඳුව අනිවාර්යෙන් ආදේශ කරන්න ඕන. බිඳුව කියන්නේ මොකද? හැරවුම් ලක්ෂ්‍යය. මේකෙන් බිඳුව හැරවුම් ලක්ෂ්‍යය නම් x සමානයි බිඳුව විට y ට එනවා 5යි කියලා. ඒ කියන්නේ බිඳුවකම 5.
ඔන්න හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංකය. බිඳුවට වඩා වැඩි අගයක් ආදේශ කරමු. x සමාන 1 විට. x සමාන 1 විට y ට එන්නේ ඍණ 1යි ඍණ 1යි 5යි කියන්නේ 4යි. ඒ කියන්නේ 1,4. ඔන්න ඔය ටික තමයි ඛණ්ඩාංක ටික. දැන් අපිට තියෙන්නේ ඔය ඛණ්ඩාංක භාවිතා කරලා ප්‍රස්ථාරය අඳින එක. මේ තියෙන කාටේසියානු ඛණ්ඩාංක තලය අපි මුලින්ම අඳිමු මෙන්න මේ ප්‍රස්ථාරය. මෙයාගේ හැරවුම් ලක්ෂය 0,5. එහෙනම් x බිඳුවේදී y 5යි. මම මේ වගේ තැනක ලකුණු කරගන්නම්. x බිඳුවේදී y 5යි. මේ තමයි හැරවුම් ලක්ෂය. ඊළඟට x ඍණ 1කේදී y 4යි. x ඍණ 1කේදී y 4යි. x ඍණ 1කේදී y 4යි. ඊළඟට x ධන 1කේදීත් y 4යි. x ධන 1කේදීත් y 4යි. මෙන්න මේ ලක්ෂ දෙක තමයි හැරවුම් ප්‍රස්ථාරයේ යන ලක්ෂ දෙක. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙයා හරහා යනවා. මේ පැත්ත මෙයා හරහා යනවා. කොහොමයි යන්නේ? හරිද? එතකොට මෙයාගේ නම y සමානයි ඍණ x ධන 5. මෙයාගේ නම y සමානයි ධන x ධන 5. ඒ ප්‍රස්ථාරය. ඊළඟ මේ ප්‍රස්ථාරය. මෙතන හැරවුම් ලක්ෂයනේ 3,1. x 3ේදී y 1යි. එතකොට මෙතන ලක්ෂය මොකද්ද? මෙන්න මෙතන ලක්ෂය හොයාගන්න වෙන්නේ මේ ලක්ෂය මේ තියෙන්නේ x ඛණ්ඩාංකයක්නේ. එහෙනම් එතන y ඛණ්ඩාංකය බිඳුවයි. මේ ප්‍රස්ථාරේ y බිඳුව කරොත් x දෙන්නේ 5. ඒ කියන්නේ මෙන්න මෙතන ඛණ්ඩාංකය 5. මෙතන ඛණ්ඩාංකය ඍණ 5. එතකොට මෙතන අපි හැරවුම් ලක්ෂය 3,1නේ. 3,1. ඒ කියන්නේ 3,1 මෙන්න මේ වගේ තැනක. අපි හිතමු ආසන්නව අරගන්න. මෙන්න මේ වගේ තැනක් ගන්නකො 3,1. මෙන්න මේ වගේ තැනක එන්නේ 3,1. ඊළඟට 2,2. 2,2. මේ වගේ තැනක් දෙක ගන්නකො. 2,2. 2,2. හරිද? ඊළඟට 4,2. 4,2. 4,2 මෙතන. එතකොට බලන්න මේ අඳින්න තියෙන ප්‍රස්ථාර දැන් බලන්න මෙන්න මේ 4 මෙන්න 3 මෙන්න මේ පැත්තට අඳින්න තියෙන ප්‍රස්ථාරය. ඒ කියන්නේ 3,1 ඉඳලා 4,2 රේඛාවට අඳින ප්‍රස්ථාරය ගැන හොඳට බලන්න. මෙන්න මේ ප්‍රස්ථාරය. ඒ කියන්නේ මෙන්න මෙයා තමයි නම x ඍණ 2. එතකොට මේ ප්‍රස්ථාරය බලන්න මෙන්න මෙයාගේ අනුක්‍රමණයත් එකයි. ඒ පැත්තට තියෙන තව රේඛාවක් තියෙනවා මේ. එයාගේ අනුක්‍රමණයත් එකයි. එහෙනම් අනිවාර්යයෙන්ම මේ රේඛාවට දැන් මේ අපි අඳින රේඛාව සමාන්තර වෙන්න ඕන. සමාන්තර විදිහට තියෙන්න ඕන. හරිද? ඒ අපි අඳපු රේඛාව මේ රේඛාවට සමාන්තර වෙන්න ඕන. මෙන්න මේ රේඛාවට. හරි? එතකොට මෙයාගේ නම y සමානයි x ඍණ 2. x ඍණ 2. ඊළඟට 4,2. ඒක තමයි මේ යන්නේ. ඊළඟට 2,2. 2,2 මේ රේඛාව බලන්න. ඒ අඳින රේඛාව ඍණ x ධන 4නේ. මේ පැත්තට තියෙන රේඛාව ඍණ x ධන 5. එතකොට මේ රේඛාවට දැන් අඳින රේඛාව සමාන්තර වෙන්න ඕන. හරිද? ඊට තව දෙයක් තමයි මෙයා y අක්ෂය කපන තැන බලන්න. මේ රේඛාව y අක්ෂය කපන තැන බලන්න. ඒ කියන්නේ y බිඳුව කරන්න. y බිඳුව කරොත් x දෙන්නේ 4 නේද? ආයෙ කියන්නේ මෙන්න මේ ලක්ෂය තුලින් යන්න ඕන. හරිද? එහෙනම් මේ රේඛාව මේ ලක්ෂය තුලින් යන්න ඕන. ඔන්න ඔහොම යන්න ඕන. ඒතර එයාගේ නම y සමානයි ඍණ x ධන 4. ඔන්න ඕක තමයි ප්‍රස්ථාරය. මේක තමයි ප්‍රස්ථාරය. සම්පූර්ණ ප්‍රස්ථාරය. හරිද? හදාගන්න එක. දැන් අපිට කියන්නේ මෙන්න මේ ඍජුකෝණාශ්‍ර කොටසෙන් ආවෘත ප්‍රදේශයේ වර්ගඵලය හොයන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අපි ඉංග්‍රීසි අකුරු ටික දාගමු. මෙතන මම A කියලා දාගන්නවා. A B මෙතන C කියලා දාගන්නවා. මෙතන D මෙතන E. ඒ කියන්නේ අපෙන් ඉල්ලන්නේ ABDE කියන මෙන්න මේ ඍජුකෝණාශ්‍ර කොටසේ වර්ගඵලය. ABDE. හරිද? හරි. එතකොට අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මෙන්න මේ ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න කොහොමද? දිග වැඩි කරන්න පළවෙන්නේ. ඒ කියන්නේ අපි මෙහෙම හොයාගත්තා නම් හරි නේද? DE පාදය හොයාගෙන ඒක වැඩි කරා නම් හරි නේද? BD දිගෙන්. BD දිගෙන් වැඩි කරනවා. ඔන්න ඔක් කරා නම් වැඩේ ගොඩ. මේ පාදයේ දිග වැඩි කරනවා මේ පාදයේ දිගෙන්. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න දිග වැඩි කිරීම පළවෙනි.
හරි එහෙනම් අපි මෙන්න මේ DE දිග හොයාගනිමු. DE දිග. ඔයාලට පේන්න ඕන මෙන්න මෙතන මෙන්න මේ රේඛාවයි සමාන්තරයි. එතකොට මේ රේඛාවයි සමාන්තරයි. හොඳට බලුවොත් මෙන්න මෙතන අංශක 90යි. එතකොට මෙන්න මෙතන අංශක 45යි. මෙන්න මෙතන අංශක 45ක් කෝණයක් මේ තියෙන්නේ. අංශක 45යි. එතකොට මෙන්න මේ EC දිග එකයි නේද? ඒ 4 ඉඳලා 5 දක්වානේ මේ තියෙන්නේ. 4 ඉඳලා 5 දක්වා. කියන්නේ මේක එකයි. එතකොට මේක කරණය වෙනවා. එහෙනම් කොහොමද DE පාදය ලියන්නේ? කරණයේ බද්ධ පාදය 1 cos 45. එහෙනම් DE පාදය එනවා 1 cos 45. ඒ කියන්නේ 1 යට මූල 2. ඒ කියන්නේ 1 යට මූල 2. ඔන්න DE පාදය හොයලා ඉවරයි. ඊට පස්සේ අපිට BD පාදය හොයාගන්න නම් අපි මෙන්න මේ CD දිග හොයාගනිමු. CD. ඒතර ඒකේ අනිත් එක නේද? කරණයේ 1යි කරණයේ සම්මුඛ පාදය. 1 sin 45. එහෙනම් CD දිග එනවා 1 sin 45. ඒ කියන්නේ 1 වැඩි කිරීම 1 යට මූල 2. ඒ කියන්නේ 1 යට මූල 2. මේක තමයි DE මේක තමයි CD. දැන් අපි මෙන්න මේ BC දිග හොයාගත්තා නම් වැඩේ ඉවරයි. BC හොයාගන්න පුළුවන් විදියක් හිතන්න. BC කියන මෙන්න මේ බලන්නකො මේ තියෙන ඍජු කෝණී ත්‍රිකෝණයන්නේ. මේ BC පාදයේ අයිති වෙන ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා මේ තියෙන්නේ. ඒ ඍජු කෝණී ත්‍රිකෝණයේ මේ පාදයේ දිග කීයද? මෙතන 1, මෙතන 4. එතකොට 1 4 අතර පරතරය 3යි. මේ කෑල්ල 3යි. හරිද? මේ කෑල්ල ඒකත් 3යි. මේ තියෙන්නේ B ගාව දෙන ඛණ්ඩාංකය 3. කියන්නේ මේකත් 3යි. එහෙනම් කොහොමද BC දිග එන්නේ? BC දිග එන්නේ 3 වර්ගය ධන 3 වර්ගයේ වර්ගමූලය පයිතගොරස් ප්‍රමේය 3 වර්ගය 9 3 වර්ගය 9 9 9 18 කියන්නේ මූල 18 මූල 18 ලියන්න පුළුවන් 9 වරක් 2 ඒ කියන්නේ 3යි මූල 2යි එහෙනම් දැන් කොහොමද DE දිග හොයාගන්නේ මෙන්න DE දිග 1ට මූල 2යි DE දිග 1ට මූල 2යි BD දිග කීයද BD දිග 3යි මූල 2 ධන 1ට මූල 2යි 3යි මූල 2 ධන 1ට මූල 2යි දැන් මෙතන මූල දෙකෙන් පොදු හරය ගන්න 1ට මූල 2 ගුණ කරනවා මූල දෙකෙන් පොදු හරය ගත්තොත් මූල 2 වරක් මූල 2 2යි 3 වරක් 2 6යි 6 1යි 7යි 7 බෙදීම මූල 2යි ගුණ කරාට පස්සේ නවා 1 වරක් 7 7යි මූල 2 වරක් මූල 2 2යි 7 බෙදීම 2යි වර්ග ඒකක 7 බෙදීම 2යි ඔන්න ඔහොමයි ඒ ගාන හදන්නේ හරි ලියාගන්න එක කියන්නේ සංකේත සංඛ්‍යා ගාන z ඍණ 2i ගේ මාපාංකය කුඩා හෝ සමානයි 2ට ඊට පස්සේ arg z ඔන්නෝම බිඳුවට වඩා වැඩි 5 බෙදීම 6ට වඩා අඩුයිලු මෙන්න මෙහෙම එකක් කියන්නේ මෙන්න මේ වගේ එතකොට අපිට කියනවා මෙන්න මේ z සංකේත සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂ වලින් සමාන්තර පෙදෙස ආගම් සටහනක අඳුරු කරන්නලු ඊට පස්සේ කියනවා මෙම අඳුරු කළ පෙදෙසේ ලක්ෂ වලින් නිරූපණය කරන ලබන z සංකේත සංඛ්‍යා සඳහා මාපාංක z සඳහා වැඩිටම අගය හොයන්න කියලා අපිට කියන්නේ හරි අපි දැන් මේක ආගම් තලයක ලකුණු කරමු. එතකොට මෙතන ඉන්නේ මේක හදා ගන්න ඕනේ අපි z නෝඩ් විදියට. එතකොට මෙතන ඉන්නේ බිඳුව ධන 2i ගේ මාපාංකය. කුඩා හෝ සමානයි 2. මෙතන z නෝඩ් විදියට හදා ගන්න. ඍණ 2i මූල 3 ධන බිඳුවයි i. කුඩා හෝ සමානයි 5 බෙදීම 6. දැන් අපි මේක ආගම් තලයක ලකුණු කරන්න ඕනේ. නම් මෙන්න ආගන්තලයේ තාත්වික අක්ෂය රීස මේ තමයි ආගන්තලයේ අතාත්වික අක්ෂය IMZ. එතකොට අපි මුලින් මෙයා ලකුණු කරමු 0.2 කේන්ද්‍රය කරගත්ත අරය දෙකක් කරගත්ත වෘත්තයක් තමයි තියෙන්නේ. 0.2 කේන්ද්‍රය කරගත්ත අරය දෙකක් වෙච්ච වෘත්තයක්. ඔන්න අරය දෙකක් වෙච්ච වෘත්තයක්. මෙතන ලක්ෂ්‍ය 2නේ අරය 2යිනේ මෙතන ඍණ 2 මෙතන ධන 2 ඊට පස්සේ මෙතන මේ ඍණ 2යි මූල 3කම බිඳුව ලක්ෂය කේන්ද්‍ර ලක්ෂයෙන් පටන් ගත්ත කියන මෙන්න මේ වගේ තැනකින් ඍණ 2යි මූල 3 මෙතනින් පටන් ගත්ත රේඛාවක් මේ තියෙන්නේ ඒ රේඛාව තියෙනවා පරාස දෙකකට බිඳුවට වඩා වැඩිලු 5 බෙදීම 6ට වඩා අඩුයිලු බිඳුව කියන්නේ ඉතින් මෙන්න මේ රේඛාව වෙන්න එපා. තාත්වික අක්ෂයනේ. බිඳුව කියන්නේ.
5 බෙදීම 6 කියන්නේ අංශක 30ක්. අංශක 30ක් මොන පැත්තටද? මෙන්න මේ පැත්තට තියෙන්න ඕනේ. එතකොට හොඳට බැලුවොත් ඔය අංශක 30 රේඛාව යන්න ඕනේ මෙන්න මේ කේන්ද්‍රය තුලින්. මෙන්න මේ කේන්ද්‍රය තුලින්. කොහමද එහෙම උනේ? මේ තියෙන වෘත්තයේ අරයනේ. මේක 2යි. අරය 2යි. ඒතර හිතන්න මෙන්න මෙතන කෝණය ඔයා හිතන්න θ කියලා. මෙතන කෝණය θ. ඒතර tan θ අපි දැම්මොත් tan θ දැම්මොත් සම්මුඛ පාදයේ 2යි බද්ධ පාදයේ 2යි මූල 3යි. එතකොට එනවා නේද 1යට මූල 3යි කියලා. ඉතින් tan වලින් 1යට මූල 3යි කියලා කියන්නේ අංශක 30ට. ඒ කියන්නේ මෙන්න මේ කෝණය 5 බෙදීම 6යි. ඔය රේඛාව යන්න ඕන මෙන්න මේ කේන්ද්‍රය තුලින්. හරිද? හරි. දැන් අඳුරු කළ පෙදෙස කොහොමද එන්නේ? මේක කියන්නේ දෙක හෝ දෙකට වඩා අඩුයි. ඒ කියන්නේ මෙන්න මේකේ වෘතයේ ඇතුළ කොටස තමයි පාට වෙන්න ඕන. මෙතන කියන්නේ බිඳුවට වඩා වැඩි 5 බෙදීම 6ට වඩා අඩුයි. එතකොට බිඳුවට වැඩි පැත්ත පාට වෙන්න ඕන 5 බෙදීම 6ට වඩා අඩු පැත්ත පාට වෙන්න ඕන. එහෙනම් මෙතන පාට වෙන්න ඕන මෙන්න මේ ටික නේද? ඔන්න ඔය ටික නේද පාට වෙන්න ඕන. ඔන්න ඔය ටික තමයි පාට වෙන්න ඕන. හරි ඊළඟට කියන්නේ මෙම අඳුරු කළ පෙදෙසේ ලක්ෂ වලින් නිරූපණය කරනු ලබන ඉසට් සංකීර්ණ සංඛ්‍යා සඳහා මාපාංක ඉසට්හි වැඩිතමගේ හොයන්න කියලා. එහෙනම් මාපාංක ඉසට්හි වැඩිතමගේ. එහෙනම් මේක ඇතුළත අපි හදාගමු දැන් ඉසට් ඍණ ඉසට් නෝට් විදියට. ඉසට් ඍණ බිඳුව දන බිඳුවයි යයි. ආයෙ කියන්නේ මෙන්න මෙතන ඉඳලා වැඩිතමගේ ඉල්ලන්නේ. මේ අඳුරු කළ පෙදෙසට. අඳුරු කළ පෙදෙසට වැඩිමගේ එන්නේ මෙන්න මේ ලක්ෂයට නේද? මෙන්න මේ ලක්ෂයට. මම එයා Z1 කියලා දාගන්නම්. මෙතන O. ඒ කියන්නේ අපෙන් ඉල්ලන්නේ මේ OZ1 කියන සංකීර්ණ සංඛ්‍යාව මේ ඉල්ලන්නේ. හරිද? OZ1. ඒ කියන්නේ අපිට ඕන මෙන්න මෙතන තියෙන අතාත්වික අගයයි මෙන්න මෙතන තියෙන තාත්වික අගයයි හොයාගත්තා නම් වැඩේ ඉවරයි. අතාත්වික අගයයි තාත්වික අගයයි. හරිද? හරි. අපිට ඒකට ඕන වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ල. මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ල තිබුණා නම් අපිට හොඳටම ඇති. මම මේ ත්‍රිකෝණ කෑල්ල මෙතන අඳගන්නම්. ඔන්න ඔය ත්‍රිකෝණ කෑල්ල තිබුණා නම් හොඳටම ඇති. මේ තියෙන්නේ ඔය වෘතයේ අරය. ඒකක 2යි. මෙන්න මෙතන කෝණය. කෝණය කීයද? ආයේ මෙන්න මේ කෝණයම තමයි එතනටත් තියෙන්නේ. මේ කෝණයම තමයි මෙතනටත් තියෙන්නේ. එහෙනම් මෙතන 5 බෙදීම 6යි. ඒ කියන්නේ අංශක 30යි. එහෙනම් දැම්මට ඕන මෙන්න මේ පාදයයි මෙන්න මේ පාදයයි ඕන. ඒ කියන්නේ කර්ණයෙන් සම්මුඛ පාදයයි කර්ණයෙන් බද්ධ පාදයයි. කර්ණයෙන් සම්මුඛ පාදය ලියන්නේ 2යි sin 30. කර්ණයෙන් බද්ධ පාදය ලියන්නේ 2යි cos 30. එතකොට මෙතන එනවා 2යි sin 30 කියන්නේ භාගයයි මෙහෙම ගියාන් පස්සේ 1යි කියලා එනවා මේ පාදේ. 2යි cos 30. ඒ කියන්නේ 2යි cos 30 මූල 3 බෙදීම 2යි. එතකොට එතන එනවා මූල 3යි කියලා. ඒ කියන්නේ මේ ටික මූල 3යි මේ ටික 1යි. එතකොට අපිට ඕන OZ1 ඒ කියන්නේ මෙන්න මේ මුළු උසනේ. මේ මුළු උසනේ. මේ ටික තමයි අපිට ආවේ 1යි කියලා නේ. එතකොට මෙන්න මේ අරය එකතු වෙන්න ඕන. මෙන්න මේ දෙකත් එකතු වෙන්න ඕන. එතකොට මුළු උස කීයද? 3යි. ඒ කියන්නේ අතාත්වික කොටස 3යි. තාත්වික කොටස කීයද? මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට මේ ආවේ මූල 3යි. එහෙනම් මෙතන OZ1 සංකීර්ණ සංඛ්‍යාව මොකද්ද? මූල 3 ධන 3යි i. මූල 3 ධන 3යි i. ඔන්න ඔබ තමයි සංකීර්ණ සංඛ්‍යාව. හරි හදාගන්න එක. මේ සොරේක ඉල්ලන්නේ මාපාංක Z මෙතන සංකීර්ණ සංඛ්‍යාව නෙවෙයි මාපාංක Z වැඩිතම අගේ ඉල්ලන්නේ. ඒ කියන්නේ මාපාංක Z ගේ අගේ ඉල්ලන්නේ. හරිද? ඒ කියන්නේ මේ OZ1 විශාලත්වයේ ඉල්ලන්නේ. එහෙනම් කොහොමද කරන්නේ ඒක? අයෙක් ගන්න නම් කරන්න තියෙන්නේ අපි මෙන්න මෙයාගේ තාත්වික කොටසේ වර්ගය ධන අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය ගත්තා නම් වැඩේ හරි. හරිද? මේ ටික මූල 3යිනේ. මේ ටික 3යි. මුළු උස 3යි. එතකොට මූල 3ේ වර්ගය ධන 3ේ වර්ගයේ වර්ගමූලය. පයිතගොරස් ප්‍රමේය. මූල 3ේ වර්ගය 3යි 3ේ වර්ගය 9යි 9යි 3යි 12යි. ඒ කියන්නේ මූල 12. මූල 12 කියන්නේ 4 වරක් 3. 2යි මූල 3යි. ඔන්න ඕක තමයි අගය එන්නේ. මේක තමයි සංකීර්ණ සංඛ්‍යාව. මෙතන සංකීර්ණ සංඛ්‍යාව හොයන විදිය. හරිද? මේක අහලා නැහැ. මේක අහලා නැහැ. මෙන්න මේ අගය තමයි ඉල්ලන්නේ. OZ1. හරි. ඔන්න ඒ ගාන හදන විදිය. හතරවෙනි ගානේ තියෙන දෙපද ප්‍රසාරණය ගාන. එක් කියනම 1 ධන x ගේ 3 වෙනි බලය වරක් x ශ්‍රේණි 1 යට මූල x ගේ 9 වෙනි බලය මෙන්න මෙයාගේ
ප්‍රසාරණයේ නියත පදය 93 බව පෙන්වන්නලු. මේ ප්‍රසාරණයේ නියත පදයගේ 93යි කියලා පෙන්වනවා හරි. හරි. කොහොමද ඒක කරන්නේ? මෙන්න මෙතන නේද ද්විපදය තියෙන්නේ. හරි. එතකොට අපි දැන් සූත්‍රය දාමු. කොහොමද සූත්‍රය දාන්නේ? මෙන්න සූත්‍රයේ සමීකරණය. TR ධනයක සමානයි NCR A ගේ n ඍණ R B ගේ R. ඕකනේ ද්විපද ප්‍රසාරණයේ සූත්‍රය. එහෙනම් මෙතන මෙයාට එහෙම ඉන්න දෙන්න. 1 ධන x ගේ 3 වෙනි පදය මෙයාටම ආදේශ කරනවා සමීකරණය. ඒතර n තියෙන්නේ 9. 9CR A කියන්නේ x. x ගේ 9 ඍණ R ද්විපද අනිවාර්යෙන් ද්විපද ප්‍රසාරණයක A ධන B ආකාරයට තියෙන්න ඕන. මැද ලකුණ ධන වෙන්න ඕන. දැන් මෙතන මැද ලකුණ ධන නැහැ. නම් මැද අපි ධන කරගන්න ඕන. ධන කරන්න අපිට කරන්න තියෙන එකම එක දෙයයි මෙතෙන්ට ධන ලකුණක් දාලා ඔතන තිබිච්ච ඍණ ලකුණ මෙන්න මෙයාට දෙන්න. ඔන්න ඕක තමයි කරන්න තියෙන එකම එක දේ. ඔන්න ඔහොම කරා නම් වැඩේ හරි. හරිද? එහෙම පුරුදු වෙන්න. එතකොට B දෙන්නේ මෙන්න මේ පදය. ඍණ 1ට මූල x ගේ r කියන්නේ 9 නෙමෙයි r. හරිද? හරි. දැන් තව ටිකක් ඔක සුළු කරමු. 1 ධන x ගේ 3 වෙනි බලය 9CR x ගේ 9 ඍණ r ඍණ 1r මේ x ගේ මූලය කියන්නේ x ගේ භාග්‍යවෙනි බලයනේ. ඒතර x ගේ භාග්‍යවෙනි බලය r. ඒ කියන්නේ කොහොමද එන්නේ? x ගේ භාග්‍යවෙනි බලය මෙහෙම. x ගේ භාග්‍යවෙනි බලය r. දර්ශක ගුණ වෙනවා. ඒ කියන්නේ r බෙදීම 2යි. r බෙදීම 2යි. කොහොම එනවා? මෙයා ගෙනියන උඩට. එතකොට එනවා 1 ධන x ගේ 3 වෙනි බලය 9CR ඍණ 1r x ගේ 9 ඍණ r x ගේ ඍණ r බෙදීම 2යි. ඉර යට ඉන්න එක්කෙනෙක් හරේ ඉන්න එක්කෙනෙක් උඩට ගෙනිච්චොතින් ඒ කියන්නේ ළවයට ගෙනිච්චොතින් දර්ශකේ ඍණ වෙන්නේ බෑ. එහෙනම් පාද සමාන දෙන්නෙක් ඉන්නවා ගුණ වේදි දර්ශක මොකද වෙන්නේ? ගුණ වේදි දර්ශක එකතු වෙනවා. ඒ කියන්නේ 9 ඍණ r ට එකතු වෙනවා ඍණ r බෙදීම 2ක්. කොහොමද වෙන්න ඕන? 9 ඍණ r ට එකතු වෙන්න ඕන ඍණ r බෙදීම 2ක්. දෙකෙන් පොදු වලය ගත්තොතින් 18 ඍණ 2යි r ඍණ r කියන ඍණ 3යි r බෙදීම 2යි. ඒ කියන්නේ මෙතෙන්ට එන්න ඕන 1 ධන x ගේ 3 වෙනි බලය 9CR ඍණ 1r x ගේ 18 ඍණ 3r බෙදීම 2යි. කොහොම එකක් එන්න ඕන. හරිද? දැන් මේ එළියේ තියෙන වරහන එළියේ මේ වරහන ඇතුලින් දෙන්න කෙනෙක් ගුණ කරන්න. ඒ කියන්නේ මුලින් එකෙන් ගුණ වෙනවා. කියන්නේ ඕකමයි. ඊළඟට x ගේ 3 වෙනි බලයෙන් ගුණ වෙනවා. එතකොට ධන 9CR ඍණ 1r දැන් මෙන්න මෙතනත් ආයෙ සුළු වෙන්න ඕන. පාද සමාන දෙන්නේ නිගුණ නෙමෙයි. එතකොට දර්ශක එකතු වෙන්න ඕන. 18 ඍණ 3r බෙදීම 2ට එකතු වෙන්න ඕන ආපහු 3ක්. එතකොට සුළු කරන් දෙවරක් 3 6. එතකොට 24 ඍණ 3r බෙදීම 2යි. එතකොට මෙතන එනවා x ගේ 24 ඍණ 3r බෙදීම 2යි කියලා. ඔන්න ඔය එකක් යනවා. අපෙන් ඉල්ලන්නේ මේකේ නියත පදේනේ. ඒ කියන්නේ x නැති එක්කෙනා. x නැති එක්කෙනා. ඒ කියන්නේ x නැති එක්කෙනෙක් මෙතනිනුත් එනවා. x නැති එක්කෙනෙක් මෙතනිනුත් එනවා. ඒ පද දෙකක් තියෙනවානේ. හරි. ඒ කියන්නේ x නැති වෙන්න ඕන. x නැති වෙන්න නම් මෙන්න මෙතන තියෙන දර්ශකයේ කීයක් වෙන්න ඕනද? දර්ශකයේ බිඳුවක් වෙන්න ඕන. මෙතන තියෙන දර්ශකයේ බිඳුවක් වෙන්න ඕන. අපි බලමු මෙතන තියෙන දර්ශකයේ බිඳුවක් වෙන්නේ r කීයේද කියලා. මෙන්න මේ ප්‍රකාශනය. හරිද? මෙන්න මේ ප්‍රකාශනයේ මෙන්න මෙතන මේ x ගේ තියෙන මෙන්න මේ දර්ශකයේ බිඳුවක් වෙන්නේ r කීයේද කියලා බලමු. බලමු අපි ආදේශ කරලා. මම මෙතන හදනවා. ඒ කියන්නේ 18 ඍණ 3r බෙදීම 2 කියන ප්‍රකාශනයේ බිඳුවක් වෙන්නේ r කීයේද? දෙකෙන් ගුණ කරා. එතකොට 18 ඍණ 3r සමානයි බිඳුවයි r සමානයි 6යි. අන්න මේ ප්‍රකාශනයේ x නැති පදයක් ලැබෙන්නේ r 6ේදී. r 6ේදී. බලන්න 3 වරක් 6 18යි 18 ඍණ 18 බිඳුවයි. හරිනේ. එතකොට r 6ේදී. එහෙනම් අපි එතන සංගුණකය බලමු. x බිඳුවක් වන සංගුණකය. ඒ කියන්නේ x නැති සංගුණකය හොයමු. එතකොට කීයද එන්නේ r 6නේ. 9c6 ඍණ 1 6 වෙනි බලය. ඔන්න එතනින් ලැබෙන x නැති පදයේ අගය. මෙතනත් x නැති පදයක් එනවනේ. එයා බලමු කීයද කියලා.
කියන්නේ 24 ඍණ 3r බෙදීම 2 සමාන කරන්න බිඳුවට. කියන්නේ 24 ඍණ 3r සමානයි බිඳුවයි r කියන්නේ 8යි. අන්න මේ ප්‍රකාශනයෙන් x නැති පදයක් ලැබෙන්නේ. එහෙම නැත්නම් x ගේ දර්ශකයේ බිඳුවක් වෙන පදයක් ලැබෙන්නේ r 8ේදී. එහෙනම් r 8 ආදේශ කරාට පස්සේ ලැබෙනවා එතන x නැති පදයේ සංගුණකය. ඒ කියන්නේ 9c8 ඍණ 1 8. දැන් ඉතින් තියෙන්නේ මෙන්න මේ දෙන්නේ එකතු කරගන්න. මේ x නැති පද දෙකේ සංගුණක දෙකනේ. ආයෙත් මෙතන උත්තරේ කීයද? 9c6. අපි 9c6 සුළු කරලා බලමු. 9c6 ඒ කියන්නේ ක්‍රමාරෝපිත 9 බෙදීම 9න් 6ක් අඩු ඉක්තු කරාම ක්‍රමාරෝපිත 3යි ක්‍රමාරෝපිත 6යි. 9 8 7 ක්‍රමාරෝපිත 6 3 2 1. මේ කැපුණා. එතකොට 3 වරක් 4 12යි 12 වරක් 7. 12 ඒවා 7ක්. 7 වරක් දෙක 14 4 එකක් ඉතිරි 84. එහෙනම් මෙන්න මෙතන එනවා 84යි ඍණ 1 6 වෙනි බලය 1යි. එතකොට 84 විතරයි එන්නේ. එකකින් වැඩි කරාම 84නේ. ධන 9c8 9 සුළු කරලා බලන්න. 9c8 9යි ඍණ 1 8 වෙනි බලයත් 1යි. එතකොට 9 වරක් 1 9යි. 84යි 9යි කීයද? 93යි. ඔන්න උත්තරේ. කොහොමයි ඉල්ලන්නේ. ඊළඟට සීමාව ගන්න තියෙන්නේ x නාලාවෙනවලු 4ට. එතකොට මෙන්න මේ ප්‍රකාශනයේ අගය 1යට 8ක් බව පෙන්වන්න කියලා තමයි අපිට කියන්නේ. ඒ ප්‍රකාශනයේ අගය. හරි. අපිට මොකක්ද එතන කරන්න පුළුවන් දේවල් කියලා බලන්න. අපිට පුළුවන් මෙන්න මේ ප්‍රකාශනයේ උඩ තියෙන කෙනාට ප්‍රතිපදයෙන් එතන ගුණ කරන්න. එහෙනම් මේ x 4 සීමාවේදී x ඍණ 3 වර්ගමූලය ඍණ 1 බෙදීම x ඍණ 4 වර්ගයනේ තියෙන්නේ. අපි මේ උඩ ඉන්න කෙනාට ප්‍රතිපදයෙන් ගුණ කරමු. x ඍණ 3 වර්ගමූලය ධන 1 x ඍණ 3 වර්ගමූලය ධන 1 වරක් sin මූල x ඍණ 2 කියලා තියෙනවා එතන. මෙන්න මෙතන තියෙන වර්ග දෙක අන්තරයක්. මේ දෙන්නගේ තියෙන වර්ග දෙක අන්තරයක්. ඒක කොහොමද එන්නේ? x ළඟා වෙනවා 4ට වර්ග දෙක අන්තරයක්. පළමු ප්‍රකාශනයේ වර්ගය එතකොට වර්ගමූලයක් වර්ග වෙනකොට වර්ගමූලය අයින් වෙනවා ඍණ 1 වර්ගය 1යි. යට එනවා ඒ කියන්නේ කීයද? x ඍණ 3 ඍණ 1 කියන්නේ x ඍණ 4යි. කෙලින්ම x ඍණ 4 කියලා දාගන්න ප්‍රශ්නයක් නැහැ. යට ඉන්නවා x ඍණ 4 වර්ගය. වරක් මෙයා. x ඍණ 3 වර්ගමූලය ධන 1 sin මූල x ඍණ 2. ඔයාලට පේනවනේ මෙන්න මෙතන තියෙන x ඍණ 4ට මෙතනින් x ඍණ 4ක් කැපෙනවා. ඊළඟට ඉතුරු වෙන්නේ x ඍණ 4 විතරයි. මෙන්න මෙයාට වර්ග දෙක අන්තරය දාන්න පුළුවන්. හිතන්න මෙහෙම. x 4 සීමාවේදී උඩින් එක මම මෙයාට වර්ග දෙක අන්තරය දානවා. දැන් x ට මම වර්ග දෙක අන්තරය දැම්මම මෙතන එනවනේ මොකක් හරි වර්ගයක්නේ. එයා මම ලියනවා මූල x ගේ වර්ගය. 4 කියන්නේ 2 වර්ගය. හරිනේ? වර්ග දෙක අන්තරය දැම්මා. මෙයාට එහෙම ඉන්න දෙන්න. x ඍණ 3 මූලය ධන 1 වරක් sin මූල x ඍණ 2. ඔහොම එකක් එනවා. මෙන්න මේක අපිට කඩන්න පුළුවන් කොටස් දෙකකට නේද? වර්ග දෙක අන්තරයනේ. මූල x ඍණ 2 මූල x ධන 2. ඔන්නෝම කඩන්න පුළුවන්. එතකොට හොඳට බලන්න මෙන්න මේ sin ප්‍රකාශනයේ ඉන්න කෙනා මූල x ඍණ 2 නේද? අහන අපිට පුළුවන් මෙන්න මේ මූල x ඍණ 2 කියන කෙනා මෙන්න මෙයාගේ අතට අරගෙන යන්න. එහෙනම් x 4 සීමාවට යනවා. එතකොට 1 යට මම මූල x ධන 2 විතරක් මෙතන ඉතුරු කරගන්නවා. මෙයාටත් ඉන්න දෙන්න. x ඍණ 3 වර්ගමූලය ධන 1. මෙන්න මෙයාගේ යටින් මම ලියනවා මෙන්න මේ මූල x ඍණ 2 කියන කෙනා. අපිට තියෙනවා නේද සීමාවේ සූත්‍රයක් x බිඳුව සීමාවේදී sin x යට x ගියගේ කීයද? 1යි. ඉතින් මේ තියෙන්නේ ඒ වගේම එකක්ම තමයි. එහෙනම් අපි සීමාව ආදේශ කරලා බලමු. සීමාව මම කඩනවා මෙයාට 1 යට මූල x ධන 2 x ඍණ 3 මූලය ධන 1. මෙයාට සීමාව ආදේශ කරනවා. සීමාව 4 සීමාවට යන්නේ sin මූල x ඍණ 2 මූල x ඍණ 2. මේ වගේ ප්‍රකාශනයක් තමයි මෙතනත් මේ තියෙන්නේ. එහෙනම් මෙන්න මෙයාගේ අගය 1යි. මෙයාගේ අගය 1. එහෙනම්
දැන් මෙතෙන්ට x ට 4 ආදේශ කරා. x ට 4. එතකොට 4 මූලය 2යි. a 2යි මේ 2යි 4යි. එතකොට මෙතන එනවා 4යි කියලා. මෙතෙන්ට 4 ආදේශ කරා 4 වෙන 3 1යි. එකේ මූලය 1යි 1 1යි 2යි. එතකොට උත්තර එනවා කීයද? 1 8 4 වරක් 2 8යි. 8 වරක් 1. 1 8 8 වරක් 1 කියන්නේ 1 8 8යි. උත්තරේ පෙන්නන්න තියෙන්නේ 1 8 8 බව. මේ විදිහට තමයි හදන්න තියෙන්නේ.